ඔය උඹ ගෙදර නැති ටිකට උඹලා ගෙදරට හොරු පැනලාලු නේද? ඔව් බං. රෑ දෙකට විතර වයිෆ් විතරයි ගෙදර හිටියේ. වයිෆ් හොරාගේ දත් හතරකුයි කකුලකුයි කඩලා පුටුවක ගැට ගහලා තිබුණා මම එද්දි. අඩෝ උඹේ ගෑණි මාර ගෑණියෙක් නේ බං. අපේ ගෑණි නම් හොරුන්ට බයයි. අපේ ගෑණිත් බයයි බං. ඒකේ හිතලා තියෙන මම රෑ වෙලා ගෙදර ඇවිල්ලා කියලා. සද්ද ඇහුණු ගමන් ගිහින් නෙලලා. මොකද කොල්ලෝ උඹ තනියම hina වෙන්නේ? 100ට මේවා තේරෙන්නේ නැහැ 100. තේරෙනවද නැද්ද බලන්න කියහන්කෝ ඉතින්. Facebook කියලා එකක් තියෙනවා හරිද? ඔව් ඉතින්. ඒකේ ලස්සන කෙල්ලෙක් ඉන්නවා. දැන් එයා මාත් එක්ක මැසේජ් කරනවා 100. ඉතින් කියහන්කෝ මොකක්ද ඒ දරුවගේ නම? මේක තියෙන්නේ ඒන්ජල් සුදුහාමිනී කියලා 100. යකෝ ඒ මගේ ෆේක් account එකක්. ඇයි බං උඹ ඔච්චර සතුටෙන් එන්නේ? මට දික්කසාදේ හම්බුණා මචං. අම්මට හුඩු. උඹ ඔය සිරාමද කියන්නේ? ඔව් යකෝ නඩුකාරතුමා කිව්වා පඩියෙන් හරි භාගයක් ගෑනට දෙන්න කියලා නඩත්තු කටයුතු වලට. ඉතින් ඒකට ඔබ ඇයි මෙච්චර සතුටින් ඉන්නේ? ඇයි යකෝ මට දැන් පඩියෙන් භාගයක් හරි හම්බෙනවනේ. ගෑණි හිටියානම් ඒ භාගෙත් ගෑණි ගාව. මම 100ට හුණා කිව්වා වගේ දෙයක් කියන්නද? ඔව් කියපන්. චුක් 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 උඹේ කලි සමස්සේ. ඵලයන් යන්න. උඹේ කොල්ලා ලොකු වෙලා මොනවද බං කරන්න හිතන්නේ? කියනවා ලොකු වෙලා නගර සභාවේ කුණු ලොරියේ වැඩ කරන්න කැමතියි කියලා. පටසිරි ඇයි බං කොල්ලා ඒකට කැමතියි? කුණු ලොරියේ ඉන්නේ සතියට එකපාරනේ බං. කො හිතන් ඉන්නේ ලොරියේ වැඩ කරන්නේ සතියට එක දවසයි කියලා. හරි වැඩේනේ මහත්තයෝ. මහත්තයා කිව්ව බෙහෙත් එක කොහෙවත් නැහැනේ හොයාගන්න. අම්මට හුඩු මේ මම පෑන ලිය වෙනවද කියලා ලියලා බලපු කොලේනේ. කොල්ල වෙද මහත්තයා ඉන්නවද මගේ කොන්දේ අමාරුවට බෙහෙත් කරගන්න? වාඩි වෙලා ඉන්න සීයේ. වෙද මහත්තයාටත් කොන්දේ අමාරුවක් හැදිලා ටවුමට ගියා බෙහෙත් ගේන්න. උඹේ අර සීන් එක කියන්නද බං උඹේ කැල්ලට? උඹගේ සීන් එකත් කියන්නද උඹේ කැල්ලට? අපි දෙන්නගේ රහස් හැමදාම රහසක් විදියට තියෙවි මචං. දොස්තර මහත්තයට මම පණිවිඩයක් කියලා යන්නයි ආවේ. ඔව් කියන්න තාත්තේ. ඇයි මේ හදිසියෙම දුවගෙන ආවේ? මහත්තයගෙන් බෙහෙත් ගත්ත දවසේ ඉඳන් මම හොඳට ඇවිදිනවා මහත්තයෝ. ඉතින් තාත්තට ඇවිදින්න බැරි ලෙඩක් තිබුණ නැහැ නේ තාත්තේ. ඔව් මහත්තයෝ. මහත්තයාගේ බිල් ටික ගෙවන්න මට බයික් එක විකුණන්න උනානේ. අපේ ගෙට පැනපු හොරත් එක්ක මට ටිකක් කතා කරන්න පුළුවන්ද? ඔව් පුළුවන්. හැබැයි මොනවද මිනිස්සු ඒ හොරා එක්ක ඔච්චර සතුටින් කතා කරන්න තියෙන්නේ? අනේ ලොකු දෙයක් නන් නෙවෙයි සර්. මට දැනගන්න ඕනේ අපේ ගෑණිව ඇහැරන්න නැතුව කොහොමද ඊගෙට ඇතුළුනේ කියලා. අපේ ගෙට පැනපු හොරත් එක්ක මට ටිකක් කතා කරන්න පුළුවන්ද? ඔව් පුළුවන්. හැබැයි මොනවද මිනිස්සු ඒ හොරා එක්ක ඔච්චර සතුටින් කතා කරන්න තියෙන්නේ? අනේ ලොකු දෙයක් නන් නෙවෙයි සර්. මට දැනගන්න ඕනේ අපේ ගෑණිව ඇහැරන්න නැතුව කොහොමද ඊගෙට ඇතුළුනේ කියලා. තාත්තේ කියපන් බොක්ක. මොකෝ මේ ලයින් එක? හෙට ඉස්කෝලේට අම්මා හරි තාත්තා හරි එක්කන් එන්න කිව්වා. පිස්සු දෙයක් උඹට. උඹ හෙට ගිහින් කියපන් තාත්තා මැරෙන්න වැටලා ඉස්පිරිතාලේ ඉන්නේ අම්මටත් ඇවිදින්න බෑ කියලා. ඊටු ටික මම බලා ගන්නම් මනේ. තාත්තේ ඔයා නම් එළම පොරක්කා. තද කොල්ලෝ ලොකු වුණාම සලකපන් මේවට. සති ගාණක් ගෙදරට වෙලා පඩේරේර ෆෝන් කොට ඉදියා. දැන් මුකුත් බෑ. මීට වැඩිය හොඳයි මේක රෝල් කරලා පුක් එකේ ගැහුවා නම්. මිනිස්සු කියන්නේ මේ අවුවේ වැඩ කරනකොට ඉක්මනට වයසට යනවා කියලාද? ඒක බොරුවක්. එතකොට සර්ට වයස කීයද? මට 25යි. ඕක කරන්න එපා මෝඩ මිනිස්සු. ඕක උගුලක්. ඒ මිනිහෝ මොකද ඔය ටීවී එක දිහා බලන් උගුලක් ගගා කෑ ගහන්නේ? මම මේ අපේ වෙඩින් සෙරමනි එක බලනවා. ආනංගි කපු කටිනවා වගේ. ඔයා ඉමෝ ඉන්නවද? අපි අවුරුදු 45කට කලින් සතුටින් ඉදියේ නේද මැනිකේ? ඉතින් අනේ අවුරුදු 45කට කලින් අපි අඳුරන්නෙත් නැහැනේ. ඔව් ඒක තමයි සතුටින් හිටියේ. සර් ඔයාගේ ජීවිතේ ලොකුම පසුතැවිල්ල මොකක්ද? මම මගේ 100 කියපු දේ අහන්නද? එයා මොකද්ද කිව්වේ? මට ඒක හරියට ඇහුන්නේ නැහැ. කොහොමද මං ඔඩර් කරලා ගෙනාවු බඩු කෑලි දෙක? රැයට තමා මට කොටන්න තියෙන්නේ. දෙව්මි මම ඔයාට කැමති. ඔයා කැමතිද මට? අනේ නිකන් ඵලයන් කොට කැරියන් උඹේ උසට හරියන එකෙක් හොයාගනි. තෙත ජොකා මදිත් දින පරාට සුවඳට හොඳි ටිකක් දාගෙන කත හැකි යකෝ. ඒ සුවඳ අම්මේ සුවඳ. හේ වේට බලන්න. මගේ කෑම එකේ මැස්සෙක් ඉන්නවා. ඉතින් මිස් ඔයා කියන්නේ මේ 50 කෑම එකට කුකුලෙක් දාලා 50ට දෙන්න කියලාද? මොකද මිනිහෝ ඔය සාලේ මැද්දේ වලක් කරන්නේ? අපේ තාත්තා කිව්වා මේ ගෙදර හදාන්න ලක්ෂ ගාණක් යට කරා කියලා. ඒකයි මම බැලුවේ. මේ වැස්සේ රොටියක් කාලා පේන්ටියක් බොන්න තිබ්බනම් මේ තියෙන කඩෙන් රොටියක් කාලා පේන්ටියක් බොමු. එන්න මාත් එක්ක. මාමේ මට රොටි දෙකයි පේන්ටියයි දෙන්න. පුතේ කමු උණු රොටි. එන්න මං අරන් එන්නම්. ඒ දෙකන ඉන්න. ඔයාලා try කරලා බලන්න මේ ෆීලික් එක.